අද ඔබට කියන්න යන්නේ ස්වාභාවිකව මැණික් වල පිහිටීම සිදු වී ඇති ආකාරය. බහුල වශයෙන් කඳු පාමුල, වගුරු බිම් වල, කුඹුරු වල, ගංගාවල පතුලේ ඇතැම් කුඩා දිය පාරවල් වල, දොළ පාරවල් වල මැණික් ඉල්ලම් පිහිටලා තිබෙනවා. ඉල්ලම් තට්ටුව අඩියක් පමණ උසට තිබෙන්නත් පුළුවන්. රවුම් හැඩය ඇති තිරිවනාගල් කිකිලි බිත්තර වගේ පිහිටලා තියෙනවා. ඒවා අතර පස් සමග බර තෙල් බොරළු වැලි තට්ටුව පාරු ගලට උඩින් හෝ මාලාවට උඩින් පිහිටනවා. ඒකට තමයි මැණික් ඉල්ලම කියන්නේ. මැණික් ඉල්ලම කුඩා යකඩ කූරකින් ප්‍රවේශමෙන් කඩන්න ඕනි. නැත්නම් මැණික් ගල් තුවාල වෙන්න පුළුවන්. මෙහෙම කඩපු ඉල්ලම් පස් ගොඩ ගැරුම් වට්ටියකට දාලා වතුරේ ගිල්වල කරකවල හොදන්න ඕනි. වට්ටියේ අඩියේ බර ගල් ජාති ටික ඉතිරි වුණාම ඒකට කියන්නේ නාම්බුව කියලා. දැන් මම කියන්නම් ඒ නාම්බුවේ එක එක පරිවාර මැණික් වර්ග පිහිටලා තියෙන හැටි. ඒවා බොහෝ විට වටිනාම ඒවා නෙවෙයි. අර රජතුමා වටේ ඉන්න අමාත්‍ය මණ්ඩලයේ වගේ මුරකාරය වගේ තමයි කට්ටිය. මම ඔබට දැන් හඳුනලා දෙන්නම් ඒ කට්ටිය ගන්න. මේ තියෙන්නේ පලිඟුව. පලිඟු මැණිකක්. මැණික් උනාට ඉතින් වටිනාකමින් අඩුයි. ඒ උනාට මේක මැණික් සමග ඉන්න පලිඟු. ඊළඟට මම ඔබට හඳුන්වා දෙන්නම් මේ තියෙන්නේ පලිඟුවක කළු වර්ණයේ තියෙන එකක්. මේකේ දැන් ඔබට පේනවා ඇති මේ වර්ණෙකුත් තියෙනවා. නමුත් මේක පලිඟු වර්ගයක්. ඊළඟට පඩියන් කියලා විශේෂයක් තියෙනවා, සුදු පාට ගල් විශේෂයක්. මේකත් මේ මැණික් ඉල්ලන් එක්ක ඉන්න ළඟම එක්කෙනෙක් තමයි. මහා පුදුමාකාර විදියට. මෙයා සෙව්වන්දි. මේ එහෙම නැත්නම් අගස්ති මැණිකත් මේ මැණික් ඉල්ලන් එක්ක ඉන්න එක්කෙනෙක්. ඊළඟට මෙයා මැරිච්ච එක්කෙනෙක්. කට්ටයක්. අනේ කට්ටයක්. මේ කාලෙකදී හොඳට හිටපු කෙනෙක් දැන් මැරිලා මිය ගිහිල්ලා කට්ටයක් බවට පත් වෙලා. මේ තියෙන්නේ දිය රත්තරන්. මේක හරි බරයි. හරිම බරයි. මේක දිය රත්තරන්. මේ තියෙන්නේ කොට්ටරයක්. මෙයා මේ ගෙවුඩ කොට්ටරයක්. අනේ කාලෙකදී බොහොම හොඳට හිටපු තරුණ වයසේ හිටියා නම් හොඳ ගෙවුඩ මහත්තයෙක්. ඊළඟට කියන්න තියෙන්නේ මෙයා අඹ තේස්ත කියලා ගල් වර්ගයක්. අඹ තේස්ත වර්ණයක් තියෙනවා. ආභරණ වලට එහෙම ගන්න පුළුවන්. ඒ වුණාට වටිනාකමෙන් අඩුයි. මේ ඉන්නේ අගස්තියක්. මේ බලන්නකො මේ පිහිටීමේ හැටි. මෙයාගේ වඳුරෙක්ගේ මූණක්. මේ ඇත්තටම ස්වාභාවිකව පිහිටපු මේකක්මයි. හදපු එකක් නෙවෙයි. පොළවේ මේ තොප්පියක් එක්ක මේ බලන්නකො මෙයා මේ අගස්තිය වුණාට මෙයා වඳුරෙක්ගේ වානරයෙක්ගේ මූණක් තියෙනවා. දැන් බලන්න මෙයා පඩියමක්. මෙයා ආමතේස්ත ගලක්. ලා රතු වර්ණයක් තමයි තියෙන්නේ. ඊළඟට මෙයා පූණක්කමක්. මේ පූණක්කම් වැඩිපුර තියෙන පළාත්වල ඉල්ලම් වල මේ නිල් රතු පුෂ්පරාග වගේ දේවල් තියෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඊළඟට මෙයා අඹතේස්. මෙයා හරි ලස්සනයි. නමුත් අඹතේස් ගලක් වටිනාකමෙන් අඩුයි. මෙයා මැද තමයි ඉන්නේ නිල් රතු වෛරෝඩි පුෂ්පරාග ආර්නෝල් පසිංගල් වගේ වටිනා මැණික් ලක්ෂ කෝටි ගණන් මිලියන ගණන් වටින ගල්.